හායි කොහොමද ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක අපි ගාල්ලේ ගත කරපු දවස් ටිකක් ගැන. ඉතින් ඔයාලට මේ පේන්නේ මාදුවය. මාදුවයේ couples 3ක් ගියපු boat ride එකට අපිට ගියේ රුපියල් 6000ක් විතරයි. ඒ වගේම තමයි මේක පැය එකහමාරක විතර ගමනක්. ඉතින් මේ boat ride එකේදී අපිට ලස්සන දේවල් ගොඩක් experience කරන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට මේ පේන්නේ මාදුවේ මැද්දේ තියෙන පුංචි දේවාලයක්. මේක සත්පහේ දේවාලය කියලා තමයි මේ කට්ටිය හඳුන්වන්නේ. ගොඩක් ටුවරිස්ට්ලගේ ආකර්ෂණය දිනාගත් තැනක් තමයි මාදුවේ මැද්දේ තියෙන මේ පුංචි දේවාලය. මේ ඔයාලට පේන්නේ මාදුව පාලම. ඉතින් මාදුගඟේ තියෙන ලොකුම දූපත වෙන මාදුවට තමයි මේ පාලම යන්නේ. හැබැයි ඉතින් මේ පාලමේ වාහනයකට කියලා යන්න පුළුවන් වෙන්නේ බයිසිකලයකට විතරයි. මාදුවේ boat ride එකේදී අපිට ලැබෙන වටිනම experience එකක් තමයි මේ fish therapy එක. ඉතින් මේ fish therapy එකේ charges වෙන්නේ එක්කෙනෙක්ට පැය භාගයකට රුපියල් 300ක් වගේ මුදලක්. ඉතින් ඔයාලා මාදුගඟේ boat ride එකක් යනවා නම් මේ fish therapy experience එක ගන්නත් අමතක කරන්න එපා. මේ ඔයාලට පේන මාදුගඟ මැද්දේ දූපතක තියෙන කොද්දුව රජමහා විහාරය. ඓතිහාසික වටිනාකමක් තියෙන මේ රජමහා විහාරය හරිම නිස්කලංක ලස්සන තැනක තමයි හිටලා තියෙන්නේ. ඉතින් මේ boat ride එකේ අන්තිමටම අපි වෙක්කන් ගියේ මෙතෙන්ට. මේ තමයි මාදුගඟ මුහුදට වැටෙන තැන. ඉතින් මොයත් බලාගෙන අපි ආපහු boat එක ගත්ත තැනටම ආවා. අපි ගාල්ලේ ගිය දවසේ හවස ගියේ ගාලු කොටුව බලන්න. අපි යනකොටත් ටිකක් හවස් වෙලා තිබුණ නිසා ගාලු කොටුවේ අපිට ගොඩක් දුර නම් ඇවිදින්න බැරි වුණා. හැබැයි ගාලු කොටුවේ ඉඳන් ඉර බැහැගෙන යන විදිය බලන් ඉන්න එකත් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්.
ඉතින් මේ අපි ගාල්ලේ ගත කරපු දෙවෙනි දවස. මේ තමයි ජපන් ශ්‍රී ලංකා සාම චෛත්‍යය. මේක තියෙන්නේ රූමස්සල. ඔයාලා උණවටුනේ ජංගල් බීච් එනවා නම් අනිවාර්යයෙන්ම මේ සාම චෛත්‍යයටත් ඇවිත් යන්න. අපි අන්තිමටම ගියේ ජංගල් බීච් එකට. මෙතනින් අපේ දවස් දෙකේ ගාල් ට්‍රිප් එක ඉවර වුණත් අපි ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේ දවස් දෙකේ ගාල්ලේදී ගත්තා. ඉතින් ඔයාලා ගාල්ලේ ට්‍රිප් එකක් යනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්ලේසස් වලටත් යන්න අමතක කරන්න එපා.